මේ මෛත්‍රිය තුල මේ විශේෂ සයන්ස් එකක් තියෙනවා පාසක මාත්‍යා. මොකද්ද කියලා ඇහුවාම දැන් මේ ආයිස්මතු මට මොනවාරි කියලා බැන්නාම එයාගේ තියෙන නෙගටිව් තෝට් එකක්. විරුද්ධ තරංගයක් තියෙනවා මන් සම්බන්ධයෙන්. එතකොට මම ඒ ආයුෂ්මතුන්ට මෛත්‍රී කරනකොට එයාට යාපත වෙන්න ඕනේ. එයා සුවසේ ඉන්න ඕනේ. නිරෝගිමත් වෙන්න ඕනේ. එයා කරන කියන හැමදේම හරියන්න ඕනේ. එයාට සසර දුකෙන් නිදහස් වෙන්න ඒ අවස්ථාව ලැබෙන්න ඕනේ කියලා මම එයාගෙන මෛත්‍රී එන්න මගෙන් එන්නේ පොසිටිව් තරංගයක්. එතකොට එයා මට එන නෙගටිව් තරංගයේ ධාරිතාව කැපැසිටි එක සාමාන්‍යයෙන් 125 නම් මම 125ට වඩා තරංගයක් පොසිටිව් වලින් හදපු ගමන් අර තරංගය මේ තරංගෙන් පාලනය වෙනවා. එතකොට මගේ ජීවිතයට එන්න තියෙන දුක සසරේ සංසාරය තුළ තරංග තුළම සංස්කාර තුළම එක කන්ට්‍රෝල් වෙනවා. මගේ ළඟට එන්නේ නැහැ ඒක ගොඩක් දුරට. මේ වගේ මෛත්‍රිය තුළ ගොඩාක් සයන්ටිෆික් තියෙනවා. ඒක අර ගොඩාක් විස්තර කරන්නේ නැහැ කට්ටිය. නමුත් මේ මෛත්‍රිය කොහොම කෙරුවත් නිවෙන ක්‍රමයට කරන්න ඕනේ. ඒක හොඳට බලන්න පුළුවන්. gedara ගස් දෙකක් තියෙනවා පැටි දෙකක දිසා දෙකක. එක ගාට කැත වචන වලින් බයිනවා. නිඳා කරනවා, අපහාස කරනවා. බෝරුවා බල්ලා කියලා බයිනවා ඒ ගාට. අනිත් ගාට ආශිර්වාද මගේ පුතා හොඳට ඉන්න ඕනේ, හොඳට පිළිවෙලට ඉන්න ඕනේ. සූර්යාලෝකයේත් එක්ක සැල්ලම් කරන්න බෑ. මල් අදන්න ඕනේ, අපට මල් ඕනේ අවතට. ඕම එක දරුවෝ උරතල් කරනවා වගේ ආදරෙන් අත ගාලා කතා කරලා බලන්න. මේ ගයේ කොළ ලොකුයි, මල් හරි ලස්සනයි. ගා හරි පුෂ්ටිමත්. අර ගානික හැඹරිලා යනවා. ඒ පත්‍රෝම හැඹරිලා මල්ලේම අවවන කනාටු වෙලා වගේ. ඒ ගහේ එක පේනවා. හැබැයි එක විදිහටම පෝර දාලා එක විදිහටම වතුර දාලා එක විදිහටම සූර්යාලෝකයේ තියෙනවා. මේකට බයින නිසාම වෙන්නේ නම් ඒ තරංගවල කම්පනයක් තියෙනවා. අපේ සිතිවිලි වල द्वේෂය තියෙනවා නම් द्वේෂය කියලා කියන්නේ තරංගයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිශතය වැඩි. අපේ සිතිවිලි වල මෛත්‍රිය තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන ප්‍රතිශතය අඩුයි. ප්‍රෝටෝන නියුට්‍රෝන වල ප්‍රතිශතය වැඩි. ඉලෙක්ට්‍රෝන වල ප්‍රතිශතය ගිහලා යම් කිසි එකට වැදුනම ඒකේ තියෙන න්‍යෂ්ටිය කඩලා යනවා. ඒකේ තියෙන අණු කම්පා වෙනවා, විසිරිලා යනවා, විනාශ වෙනවා. ඒක නම් ආනිය වැඩි. අපේ සිතිවිලි මෛත්‍රී වලින් පිරෙනකොට ඉලෙක්ට්‍රෝන අඩු වෙලා ප්‍රෝටෝන නියුට්‍රෝන වැඩි වෙනකොට අපි මෛත්‍රී තරංගයක් දැම්මාම ඒ අණු වලට ගිහලා මේක එතෙනවා. එතිලා ඒකේ තියෙන ධාරිතාව අඩු කරනවා. ඒකයි කෙනෙකුට අනුකම්පාවේ මෛත්‍රියෙන් කතා කළාම එයා මෙල්ල වෙනවා. පුරුෂ ධම්මසාරථී කියලා කියන්නේ පුරුෂයව දමනය කරනවා කියලා. කඩුපොළු වලින් නෙමෙයි මෛත්‍රියෙන් මේ බුදුහාමුදුරේක කළේ. ආයුධ වලින් මේ පුරුෂයව දමනය කළේ නෑ. පින්වත් උපාසකයනේ කිව්වාම ඒකේ තියෙන මෛත්‍රී පර්සන්ටේජ් එක වැඩි. ඒ ප්‍රෝටෝන නියුට්‍රෝන වල ඒ අණු වල ධාරිතාව වැඩි ඒ තරංගේ. ඒ නිසා අරයා ටක් ගාලා නිවිල යනවා. භාග්‍යතුන් වහන්සේ මට පින්වත් උපාසක කියලා කතා කළා. මගේ කිසිම පිනක් නැහැ. මං හැමදාම මාළු අල්ලන කෙනෙක්. බුදුහාමුදුරුවෝ මොකටද දන්නේ මට පින්වත් උපාසක කියලා කතා කළේ? ඒ වචනෙට නිවෙනවා. ගිහිලා අහනවා භාග්‍යතුන් වහන්සේ මට පින්වත් කියලා කිව්වේ ඇයි? ඔයාගේ මිනිසත් භවයේ පින්වන්තයි. හැබැයි කරන වැඩේ නම් කිසිම පින්වත්ත ගමන් නැහැ. මේ මිනිසත් භවයේ පින්වත්තයි. ඒකටයි මේ ඒ ගෞරවය කළේ. එතකොට තමයි යා තියෙන මෙච්චර වටිනා භවයක් මම මාළු අල්ලලා විනාශ කළා තියෙන. ටක් ගාලා බුදුන් සරණ යනවා. එයාට හිතෙනවා බුදුන් සරණ යන්නේ ඒ වටිනාකම ඒ විනාශ කරලා බෑ කියලා එයාට හිතෙනවා. එහෙනම් මේ තරංගවල වචනවල ඒ පවතින ඒ සැරගතිය ඉලෙක්ට්‍රෝන වචන අතරින්ම සැරගතිය තියෙනවා නම් ඒකේ තියෙන අණු විනාශ වෙනවා. අපි ඔක්කොම අණු වලින් ඇදිලා තින්නේ. සෛල කියලා කිව්වට සෛල ඇදලා තියෙන්නේ ඉතින් ක්ලෝරෝසෝම් වලින්නේ. ඒව ඇදලා DNA RNA වලින්, ඒව ඇදලා තියෙන ජාන වලින්, ජාන ඇදලා තියෙන ඉන්ෆර්මේෂන් වලින්, තොරතුරු වලින්. එහෙනම් මේ ඔක්කොම අණු. ඒ අණු වලට වැඩිපුර පීඩනයක් තියෙන අණු වැඩිච්ච ගමන් අර ඔක්කොම විනාශ වෙනවා. ඒකයි තරහෙන් කතා කළාම මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ, ලෙඩ වෙන්නේ. ආදරෙන් කරුණාවෙන් කතා කළාම ආශිර්වාද කළාම මේ මනුස්ස නිරෝගිමත් වෙනවා. තරංගවල ගනුදෙනුවක්. ඒක මෛත්‍රී භාවනාව තුළ විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක ගොඩාක් සයන්ටිෆික් එකක් ඒක. ඒකට ෆෝමියුලාට ලියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේක ඇක්ටිව් වෙන්නේ කියලා.